ඉබිරාල අසනීපෙන්. ඉබිරාලට අසනීප වෙලා එයාගේ හාමිනේ එක්ක වෙදරාළ ගාවට යමින් හිටියා. ඉතින් කැලේ මැදින් මෙහෙම සෑහෙන දුරක් ඉබි ගමනින් මේගොල්ලෝ යන අතරේ අලිරාළ මුණ ගැහුණා. මේ ඉබිරාළේම නොවේ. මොකෝ මේ රෙද්දකුත් පරවගෙන කොහේ යන ගමන්ද? අලිරාළ ඇසුවා. අනේ බලන්නකෝ අලිරාළ අයියේ, ඉබිරාළට ඊයේ රෑ ඉඳලා සහලවල වුණ මම මේ වෙදරාළ ගාවට එක්කන් යනවා. හාමිනේ කිව්වා. ඉබිරාළට කතා කරගන්නවත් බැරි තරමට අමාරුයි. හැබෑට ඉතින් මේ විදිහට ඉබි ගමනින් ගිහින් කොච්චර වෙලාවක් ගත වෙයිද? එතකොට ලෙඩෙත් වැඩි වෙයි. ගමන් මහන්සියට අලිරාළ බොහොම ලෙන්ගතු විදිහට කිව්වා. ඒකනම් හැබෑව. ඒත් වෙන මොනව කරන්නද? අලිරාළ අයියේ බලුහාමිගේ කරත්තේ කතා කරගන්න ගියා. ඒත් උන්ද උදෙම පොලේ ගිහින් ඉබිහාමිනේ කිව්වා. කාරි නෑ. මං ඔය දෙන්නව වෙදරාළ ළඟට එක්කන් යන්නම්. සුරූස් ගාලා නගින්නකෝ මගේ පිට උඩට. අලිරාළ එහෙම කියලා දන නවල පහත් වුණා. ඉබිරාළටයි ඉබිහාමිනේටයි පිට උඩට නගින්න. කෙනෙකුට විපතක් වුණාම Tamanට පුළුවන් විදිහට උදව් කිරීම උතුම් ගුණයක් කියන එක අපේ දරුවෝ හොඳින් මතක තියාගන්න ඕනේ. හොඳේ.